මං අද සුදු පුතත් එක්ක ගියා කොච්චි කඩේ පල්ලියට. සුදු පුතාව චූටි කාලේ ගෙනාවා තාත්තා ඉද්දී. තාත්තත් එක්ක එයා ඉපදුනාට පස්සේ මේ අපි සාමාන්‍යයෙන් බාර වුණා. ඉපදුනාට පස්සේ අපේ හස්බන්ඩ් ලංකාවෙන් යන්න කලින් මේ චූටි බබත් එක්ක එනවා කියලා. ඉතින් මේ කිවෝෂ්ට දවස් ගානෙන් අපි කොච්චි කඩේ පල්ලි කිනිච්චා බාරය ඔප්පු කරන්න. මං සාමාන්‍යයෙන් චූටි කාලේ ඉඳන් හරියට කොච්චි කඩේ පල්ලි යනවා. මම මාර ආසයි. ඇත්තටම කොච්චි කඩේ පල්ලි කියන්නේ මාර හාස්කම් පිරුණු තැනක්. ඉතින් මං ගියා සුදු පුතාවත් එක්ක. මේ බලන්නකො සුදු පුතා ඉන්න විදිය. හොඳට කියන්නේ කිසිම සද්දයක්වත් කිසිම දඟලන්නේවත් නැතුව එයා හරියට ඒ ටික හොඳට බලාගෙන ඉන්නවා. මං හරි ආසයි. ඉතින් පල්ලියට ගියාම ඉතින් හිත නිවෙන තැනක්. මොන ප්‍රශ්නයක හිටියත් මොන කාර්දරයක හිටියත් පල්ලියට ගියාට පස්සේ හැමදේම අමතක වෙනවා. හිත නිවෙනවා. ඉතින් ඇත්තට මම මාර ආසම තැනක් පල්ලිය කියන්නේ කොච්චිකඩේ පල්ලිය. මට පල්ලිය විතර නෙමෙයි මට පන්සල වුණත් මගේ හිත නිවෙනවා. කියන්නේ මම හිතන්නකෝ ඔයගොල්ලෝ ප්‍රශ්නක ඉන්නවා කියලා ඒ වෙලෙට පුදුම විදියට හිත නිවෙනවා එතනට ගියාම. ඉතින් චූටි කාලේ ඉඳන් අපි චූටි බබාලවත් ආගමට දහමට මේව කරන්න ඕනේ. ඉතින් ආගමට දහමට මේ ලැබි කරන්නත් ඕනේ. ඒතර ඒගොල්ලෝ ඒ දේවල් ඉගෙන ගන්නවා. බලන්නකෝ සුදු පුතා හොඳට විමසිල්ලේ වටපිට බල ඉන්න විදිය. හරි මේ එයා හොඳට හැම මිනිස්සයම හොඳට නෝට් කරනවා. බලන්නකෝ හොඳට බලනවා චූටි උනාට. කටත් අරගෙන උපදූප හොයනවා. එයාට නම් තාම තේරෙන්නේ නැහැ නේ. ඉතින් මං ඉතින් ගිහිල්ලා ජේසුස්වරුසන් කියලා මං සාමාන්‍යයෙන් මෙතනින් එද්දී මේ ඔතනින් ওই මල් එකක් අරන්මයි එන්නේ. මේ ඊ අරගෙන ආවේ නැහැ. ඒ කිව්වොත් මං සාමාන්‍යයෙන් ගෙදර පල්ලි ගිහිල්ලා ගෙදර යනවනේ. ඉතින් ඊයේ එහෙම නෙමෙයි. ඊයේ මං මගේ වැඩවලට යන්න කලින් ඔක්කොරම කලින් මං ආවේ මෙතනට. ඉතින් ඒකින්ද මට මල් වෙලක් ගෙනියන්න බැරි වුණා. මල් එකපාර වෙනවා මම යන්න ටිකක් රැ වෙන හින්දා. මේ ඉතින් ඇත්තටම ওই ලුණු උතන බ්ලෙස් කරපු ලුණු තියෙන්නේ. ඉතින් ඒ චුට්ටක් හැම කෙනෙක්ම කාලා යනවා. සමහරක් අය ගෙවල් වලට චුට්ටක් කරන් යනවා. හරි හොඳයි. ඊට පස්සේ මම එකත් මේව කළා සුදු පුතත් එක්ක ගියා. සුදු පුතාව බ්ලෙස් කරගන්න ෆාදර් ගාවට. ෆාදර් ගිය වෙලාවේ මගෙන් අහනවා අපේ චූටි බබාගේ ඇහැයට මාක් එකක් තියෙනවනේ. ඒක මොනවා වෙලාද කියලා අහනවා. ඉතින් මං කිව්වා ෆාදර් එක බබා හම්බෙද්දි මේ තිබ්බ මාක් එකක් කියලා එහෙම. කිවෝෂ් බලන්නකෝ හොඳ මේක තමයි. බලන්නකෝ මේ කිවෝෂ් බලාගෙන ඉන්න විදිය. බලන්නකෝ මේ ජේසු දිහා බලන්නකෝ පිළිමේ දිහා බලන් ඉන්න විදිය. කිසිම මේකක් නැතුව ඒ කියන්නේ දඟලන්නේ නැහැ, කරදර කරන්නේ නැහැ. පුදුම මේකක් තියෙන බලන්නකෝ යාට තේරෙන විදිය. එයා හරිය ආසයි. මං හිතන්නේ ඔය වගේ තැන් වලට ගියාම චූටින් කාලේ මම මේ වීඩියෝ එක දාන්නම් අනිවාර්යෙන්. ඔය ඒත් මේ හස්බන්ඩ් එයාව අල්ලගෙන මේ ඔය වගේම පිළිමේ මෙව කරනවා. ඔය වගේම සද්දයක්වත් නැතුව හෙල්ලෙන්නවත් නැතුව ඉන්නවා. ඒ වගේම තමයි මම හිතන්නේ එයාත් ආගමට දහමට එන හරි ලැබිලා මේ මං ඉතින් ඇත්තටම ගියොත් මෙතනට ගිහිල්ලා මේ ජේසු ඉඹලා බ්ලෙස් කරගෙනම තමයි යන්නේ. නැතුව නම් මම යන්නෙම නැහැ. මම මෙතනට තොරසන් කියලා එහෙමම ගියා. මට නැත්තම් තව පරක් වෙන හින්දා මම වැඩ වගේකටත් යන්න ඕන හින්දා ඊට පස්සේ මං ආසම තැන ඉටිපන්දම් පත්තු කරන එක මං ඉටිපන්දම් අරගෙන සොදු පුතාවත් අතේ තියාගෙන පත්තු කළා. මම ඉතින් දෙවියන්ගෙන් ඉල්ලන්නේ එක දෙයයි. මගේ සුදු පුතා
හැමදාක ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝ මන්දා ආදරෙන් මං පෙරුණා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේද? තාත්තට ආදරේද? තාත්තට ආදරේද? කියන්නකෝ අනේ. තාත්තට ආදරේද? දිකු කියන්නකෝ හොර ගෙඩිය වීඩියෝ කරන්න ගත්තම දැක්කද මම බඩේ හිටියා වගේම තමයි. දිකු තාත්තට ආදරේද පුතා? අපෝ තාත්තට ආදේ? කියන්නකෝ දැන් ඉස්සෙල්ලා වගේ.